ඒගොල්ලෝ කවද ඉඳන්ද A level exam එකට ලෑස්ති වෙන්න ඉන්නේ? කවද ඉඳන්ද A level exam එකට ලෑස්ති? දැන් ඔය 2026 අය දැන් මේ දවස් දෙක තුනක් තියෙද්දි ලෑස්ති වෙන විදිහටදනේ? ඕගොල්ලෝ දැන් මේ වැඩේ හරියට විෂයන් තුනේම පිළිවෙලට පෙළගස්ස ගත්තේ නැත්නම් ඉවරයි හරි. තාම අපි ඉන්නේ ඒකක 11 තුන්වෙනි එකේ. අනිත් විෂයන් වල තත්ත්වෙත් ඒකමනේ නේ. ඒතර ඕගලන්ට තේරෙන්නේ නැත්නම් මේ ඉස්සරහට එන අවුරුද්දේ හමන කුණාටුවේ බරපතලකම මාර ප්‍රශ්නයක් ඒක. එතන මේ ඕගලන්ගේ A level පටන් ගත්තේ මොන මාසෙද? O level ඉවරුනේ කවද? අප්‍රේල්ද? මාර්තුද? එතන අපි පටන් ගත්තේ මාර්තු අන්තිම හරි අප්‍රේල් මුල හරි. හරි. අප්‍රේල්, මැයි, ජූනි, ජූලි. මාස 4යි. ඊට පස්සේ තව අවුරුද්දක් ගෙවුණා. ඒ කියන්නේ අවුරුද්දකුත් මාස කීයක් ගෙවිලක්ද? 4ක්. ඉතින් අවුරුද්දයි මාස 4ට කළා තියෙන්නේ මෙච්චරයිනේ. තුන තාම ලෝඩින් ඈ. මේ අපි හොඳයි කියලා මං කියන්නේ සාපේක්ෂව පොඩ්ඩක් හොඳයි. සමහර පන්ති වල ඔයගොල්ලෝ දන්නවා දෝලන හතරංග පටන් ගත්තේ මේ මාසේ. පටන් ගත්තේ හරි. දෝලන හතරංග. මේ වගේ එකක් කෙමිස්ට්‍රි වලටත් ලියන්න. ඒක මන් දන්නේ නැහැ නේ මොකද කරලා තියෙන්නේ කියලා. මැත්ස් කරන ළමයි මැත්ස් වලට ලියන්න යුනිට්ස් ගන්නත් එක්ක. බයෝ කරන ළමයි බයෝ වලට ලියන්න. ලියලා අවුරුද්දකුත් මාස 4ක් තිස්සේ කරපු සොච්චම දරා ගන්න බැලි ඕගොල්ලෝ අවුරුද්දකුත් මාස 4ක් තිස්සේ කරපු සොච්චම දරා ගන්න බැරි වෙච්ච ඕගොල්ලෝ දැන් මේ මාස 12ක් තියෙනවද ඔයගලන්ට? ඉතින් මාස 12න් සිලබස් ඉවර කරනවා කියලා කවුරු හරි කිව්වොත් එයා සිලබස් ඉවර කරන්නේ කවද්ද? ලබන ජූලි අන්තිමට. ඒ කියන්නේ අගෝස්තු මුල් සතියේ විභාගේ තියාගෙන තමයි සිලබස් ඉවර කරන්නේ. දැන් මම සාමාන්‍යයෙන් කියන්නේ සිලබස් එක කොච්චර කාලයකට කලින් ඉවර කරනවා කියලාද? මම ලොකු පොරොන්දු දීලා නැහැ. මං කියන්නේ මාස දෙකයි. මං හැමදාම කියන්නේ මේක මාස දෙකයි. ඒක මම මාස දෙකෙන් සිලබස් ඉවර කරනවා නම් මට තව මාස කීයක් තියෙන්නේ? කතා කරන්නේ. මාස 10යි. කවුරු හරි අපි දමු කෙමිස්ට්‍රි හරි මැත්ස් හරි ඒගොල්ලොත් මාස දෙකකට කලින් ඉවර කරනවා නම් ඒගොල්ලන්ට තියෙන කීයද? දැන් ඕගොල්ලෝ හිතාගන්න සමීකරණ යන විදිහ මාස 14කට 14 නෙමෙයි 12යි 14යි 16යි මාස 16කට මේ කරපු සොච්චම දරා ගන්න බැරි ඕගොල්ලෝ බය වෙනවලකෝ ඒකටත් hina වෙවි ඉන්නවා මම මේ පුළුවන් උපරිමයකින් බය කරනවා මුන් බය වෙන්නේ මාර වැඩන්නේ මාස 16ක් තිස්සේ මේ කරපු සොච්චම දරා ගන්න බැරි ඕගොල්ලෝ දැන් අපි මාස 10න් ඊටු ටික අදින්න ප්ලෑන් කරනවා. එන කුණාටුවේ තරම හිතාගන්න ඉන්න නිවාඩු ගන්න ඉන්න අගෝස්තු සනීපෙට නිවාඩු ගන්න ට්‍රිප් ගිහිල්ලා ඉන්න තව දැනෙනකන් ඉන්න හරි රයිට් මේ බලන්න 68ක් මොනවද තිබුණේ SF ඒවත් මතක් කරගන්න හරි ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ගත්ත රිසල්ට් එකක්ද නෑ 2025 බැච් එක
ඊට කලින් එකත් ඒ ප්‍රමාණයමයි. උන්ගේ ටිකක් වැඩිද කොහෙද 69ක්ද කොහෙද තියෙන්නේ මට මතක හැටියට. හරි. ඔයගොල්ලෝ කියන්නේ 2026 මොකද වෙන්නේ? 2026 ළමයි ගැන අනුකම්පා කරලා පේපර් මාකින් කරන අය ලකුණු දුන්නොත් සෙතක් වෙයි. එහෙම නැත්තම් ඔය 68 කියන ලෙවල් එකේ හරි ඕක තියාගන්න අනිවාර්යෙන් S මාක් S එක දෙන එක බස්සන්න වෙනවා ලකුණු කොමත් 15යි 20යි අතර ගානකට. 2025 S එක දුන්නේ ෆිසික්ස් වල 27න් හරි. අනිවාර්යෙන් 15යි 20යි අතර ගානකට බස්සන්න වෙනවා 2026 දී අනුකම්පා කළා MCQ වලට නම් අනුකම්පා කළා ලකුණු දෙන්න බෑනේ ළමයි. මූ වැරදියකට නැත්නම් හරියකට කිට්ටුවෙන් යන උත්තරයක් ලකුණු කරලා තියෙන්නේ කියලා කමන්නේ ලකුණු භාගයක් දෙන්නම් ඔයාට. දැන් ළමයින්ට මේ මොකද අර ජජ්මන්ට් එකේදීත් කිව්වනේ පේපර් මාකින් වලදී සහනයක් එහෙම දෙන්න කියලා හරි. දැන් ඒගොල්ලෝ සහන දෙන්න හදනවා ඇත්තේ එහෙම සමහරට නේ MCQ වලේ. හරි. MCQ වල සහන දෙන්න බෑ. ඉතින් එසේ වලත් සහන දෙන්නේ කොහොමද ළමයි ලියලා නැත්තම්? මෙයා ලියන්න උත්සාහ කරන්න ඇති මේ හිස්තැන් තියලා තියෙන විදිහ අපිට පේනවා. මොකොත් ඉතින් ළමයි වැඩ කළා නැති එකේ මොනවාද ලියන්නේ? ගාත ලියන්නද ගිහිල්ලා? නේ? ඒවා හරි අසාධාරණ විදි. හරි? එහෙම මේ පේපර් මාකින් වලදී සහන දෙන්න බෑ. හරි? හරියට ගත්තොත් සහන දෙන්න ඉතින් ලියලා තියෙන්න බෑ. වැඩ කළා නැති ළමයි කොහොමද ලියන්නේ? නේ? 2026 ළමයින්ට සැරටම පාර වැදිලා තියෙන්නේ. හරි? ඔය කිව්වට එහෙම එකම දේ ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? පාස් මාක් එක බස්සලා ප්‍රතිශතය මේන්ටේන් කරනවා. ඊට පස්සේ උඩ පැන පැන කියයි කෝ කිව්වට ඉතින් ওই ළමයි පාස් වෙලා තින්නේ කලින් අවුරුදු වල ප්‍රමාණෙම. ඇතුලේ තියෙන අර කටුක ඇත්ත එළියට දාන්නේ නැහැ. හරි? යට තියෙන්නේ බොහොම දුෂ්කර ඇඬෙන ඒවා තියෙන්නේ. හරි? ඒ ළමයි ලියපු පේපර්ස් එහෙම එළියට දාන්න කියන්නකො පුළුවන් නම්. 2026 සෙට් එක ලියන පේපර්ස් එහෙම එළියට දාන්න කියන්නකො. හැබැයි ඒගොල්ලෝ අර සාමාන්‍යයෙන් කලින් අවුරුදු වල තියෙන ප්‍රමාණයට පාස් පර්සන්ටේජ් එක හදනවා. ඒ සාමාර්ථත් හදනවා. ඒව දෙන්න ලකුණු අඩු කරනවා. හරි? හරි. දැන් ඒක ඕගලන්ට අදාළ නැහැනේ. ඕගලන්ට මං කිව්වේ මේ බලන්න. ළමයි ඕගොල්ලෝ ඉන්නවට වඩා ගොඩාක් අමාරු මට්ටමක 2026 ළමයි හිටියේ. ඕගොල්ලන්ට කියන්නේ දැන් ඕගොල්ලන්ට මම අර පෙන්නපු චිත්‍රයේ ඒක මාර බරපතල එකක් නෙනේ. හැබැයි විශ්වාස කරන්න 2026 ළමයි හිටියේ ඊට වඩා අමාරු තැනක. ඒතර ඒ ළමයින්ට සාපේක්ෂව ඕගොල්ලන්ට ඇත්තටම ඒ ළමයින්ට සාපේක්ෂව ඕගොල්ලන්ට පොඩි හරි සහනයක් තියෙනවා. ඒතර අපි කියන්නේ මේකේ මේ ගැටේ තවත් හිර වෙනකන් ඉන්නේ නැතුව ඕගොල්ලෝ දැන් මේ අද ලැබපු නිවාඩු කාලේ උපරිම ප්‍රයෝජනෙ ගන්න මාසයක් තියෙනවනේ නේ. ඔය මාසේ විෂයන් තුනම ළමයි A level exam තියෙන සැප්තැම්බර් කියලා හිතලා ඕගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. මතක තියාගන්න. A level exam එක ඕගොල්ලන්ට තියෙන සැප්තැම්බර් කියලා හිතලා ඕගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. එහෙම ටාගට් එකක් තියාගෙන ළමයෙක් නිවාඩු මාසෙන් හොඳට සුපිරියට වැඩක් ගත්තොත් ඌට ගොඩ යන්න පුළුවන්. එහෙම නැත්තම් බොරු සිහින දකින්න එපා. හරි? ඔයාලට පේනවනේ එන කුණාටුව කොච්චර ප්‍රබලද කියලා. ඒකට ඔරොත්තු දෙන්න බෑ. ඔරොත්තු දෙන්න බෑ. අපි මොනා හරි කරලා අපේ ජාම බේරගන්න අපි සිලබස් ඉවර කළා කියයි. අතිරේක පන්ති දාලා හරි අපිට සිලබස් ඉවර කරත හැකි. ඕගොල්ලෝ කොහොමද ළමයි විෂයන් තුනක කරුණු මතක තියාගෙන යන්නේ? එසා මේ අමාරු තැන එනවා කියන එක තේරුම් අරගෙන අද ඉඳන් වැඩ කරන්ඩ මේ නිවාඩු මාසේ තමයි ඕගලන්ට තියෙන වැඩ ඇදගන්න තියෙන හොඳම තැන. මන්දන ගොඩාක් පල්ලෙහා මට්ටම් වලට බහැපු ළමයි ඇති. කොහෙන්ද පටන් ගන්න ඉස්සර කිව්වට අපිට තේරෙනවා කරන්න ඕනි. හැබැයි හෙන අමාරුයිනේ හිතෙන්නේ නැහනේ මේක පාඩම් කරන්න බෑනේ නන්නත්තර වෙලා ඉන්නේ. ඒ ඔක්කොම හරි. අපි කියනකොට පටන් ගන්නවලකෝ. ඔය මානසිකත්වය පොඩ්ඩක් අයින් කරලා දැන් ඉඳන් හරි ගේමක් ගහනවා කියලා පටන් ගන්නවලකෝ. ඒ පටන් ගන්න එක තමයි ළමයි ජයග්‍රහණය.
වැඩ සුපිරියට කෙරෙන්න ඕනේ පටන් ගන්න ඔය ඔයගලගේ යන චක්‍රේ කඩන්න. ඔය චක්‍රය ඇතුලේ හිර වෙලා ඉන්න එක තමයි ඔයගලගේ සාපේ. ඒ චක්‍රේ කඩා ගන්න මේ නිවාඩුවේදී. විෂයන් තුනේම කරන්න වැඩ කරන්න ඔයගොල්ලෝ දන්නවනේ අපරාධ කාලේ නාස්ති වෙන හැටි ඔයගොල්ලෝගේ. පාඩම් කරන්න හොඳට. අර ටාගට් එක තියාගන්න දැනට උගන්වලා තියෙන ඒවෙන් සැප්තැම්බර් මුල් සතියේ එක්සෑම් තියනවා කියලා හිතන්න. දැනට පන්තිවල ඉවර කරලා තියෙන ඒවෙන් සැප්තැම්බර් මුල් සතියේ A level එක්සෑම් ඕගලන්ට තියනවා කියලා හිතාගෙන වැඩ කළොත් ඔන්න ඔයගොල්ලෝ දිනනවා. දැන් හරි දැන් ඉතින් ඕගොල්ලෝ තමයි ඊළඟ බැච් එක A level කරන්න ඉන්න. දැන් ඔයගලන්ට හැංගිලා ඉන්න බෑ. ඕගලන් අර 2026 සෙට් එක පෙන්න හැංගිලා හිටියා හරි. දැන් ඕගොල්ලෝ 2027 ඊළඟට ඔයගොල්ලෝ එක්සෑම් ලියන්න ඕනේ. ඔයගොල්ලෝ හැංගිලා ඉන්න බෑ. දැන් ඉතින් වැඩ කරන්න වෙනවා හරි. මොන මට්ටමේ දැන් ගොඩාක් ළමයින්ට තියෙන අර මං කියපු ප්‍රශ්නේ මං දන්නවා හරි. හිතෙන්නේ නෑනේ එරිලා ඉන්නේ නන්නත්තාරා ඉන්නේ ලකුණු 10 15නේ තියෙන්නේ ඊටත් වඩා අඩුයිනේ. ඉතින් කොහොමද ඔය සර් කිව්වට අපි පණ ගහලා ඉන්නේ? පටන් ගන්න. අපි කියන්නේ මොකද? පටන් ගන්න. පටන් ගන්න එකම තමයි වාගේ ජයග්‍රහණය. පේපර්ස් ලියපු නැති එවුන් ඉන්නවනම් විෂයන් තුනේම පේපර්ස් ලියන්න. ෆිසිකලි පන්ති වලට යන්න පුළුවන්කම තියෙද්දි ගෙවල් වලට වෙලා ලත වෙවි ඉන්න එවුන් ඉන්නවනම් යන්න ෆිසිකලි පන්ති වලට. ඔන්ලයින් රෙකෝඩින් ගොඩ ගහ ගන්න පුරුදු වෙච්ච පැටර්න් එකක නම් ඔයා ඉන්නේ ඒක කඩන්න මේ නිවාඩුවේදී. ඔය ටික කරන්නකො. ඔය පැටර්න් එක කඩා ගන්න මේ නිවාඩුවේදී. හරි? ඒක ගොඩ යන්න පුළුවන්.